Hello මචං ඉතින් ආයුබෝවන් කියලා අදත් ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා SL Devilman මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ තවත් අලුත් සුපිරි වීඩියෝ එකක්. ඉතින් මචංලා මේ වීඩියෝ එකේ රම්බණ්ඩලා ඊට පස්සේ රුවල්ලා කිසිම අයියෙක් මේ කවුරුත් නැහැ. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ බස්විමට ඉන්දුනීසියා ගේම් එකට කොහොමද හරියටම නොමිලේ මොඩ් එකක් දාගන්නේ කියලා. ඉතින් මම මේක අද නොමිලේ දාගන්න විදිය කියලා දෙනවා. ඉතින් ඔයාලා මුලින්ම වගේ YouTube app එක open කරගන්න ඕනි. YouTube app එක open කරලා ඔයාලා search bar එකේ මම මේ සර්ච් කරන විදිහට සර්ච් කරගන්න ඔයාලා ගොඩක් කට්ටිය දන්නවත් ඇති. දන්නේ නැති අයට තමයි මේ වීඩියෝ එකකින් දන්න නොදන්න හැමෝම වීඩියෝ එක බලලා ලයික් එකකුත් දාන්න. ඉතින් ඔයාලා දිල්ෂාන් ක්‍රියේෂන් බසිට් කියලා සමහර සර්ච් කරගන්න ඕනි. ඉතින් ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බේ කොහොමද නොමිලේ දාගන්නේ කියලා. ඉතින් ඕනිම version එකකට මේක මේ විදිහට නොමිලේ දාගන්න පුළුවන්. ඉතින් නොමිලේ දාගන්න කට්ටිය ගොඩක් ඉල්ලන හින්දා තමයි මේ වීඩියෝ එක මම ගෙනාවේ. ඕකේ ඉතින් මෙයාගේ channel එකෙන් ඔයාලට 100% free අලුත්ම බස් මොඩ් ගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට channel එක එනවා. subscribe ලා 30000 ගානකටත් වැඩි ඉන්නවා. මේ ඉතින් මේ channel එක ඉතින් ඔයාලා මේ channel එකේ view channel කියන එකට යන්න ඕනි. ඒ කියන්නේ channel එක ඇතුළට ඊට පස්සේ අපි වැඩි බලමු. ඉතින් මේ මොඩ් එක ඩවුන්ලෝඩ් කරන්න බෑ. OBB කේස් එකක් තියෙනවා. ඉතින් මේ OBB කේස් එක මොකක්ද කියලා වීඩියෝ එකේ මැදදී කියන්නම්. ගොඩක් කට්ටියට මොඩ් දාගන්න බැරි හේතුව වචනත් පැටලෙනවා. ඉතින් අවුලක් නැහැ. වීඩියෝට ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න. වගේ මේ ගැන නොදන්න යාළුවෙක් හරි දන්න යාළුවෙක් හරි කාට හරි කවන්නේ share කරන්න. ඉතින් මෙයාගේ channel එකේ ඔයාලට මේ විදිහට mod අනම්මනම් body kit ඔක්කොම වගේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මචංලා නැති දෙයක් නැහැ. map ඉදන් තියනවද මන්ද map නම් නැද්ද ඔහෙද? හරි කවන්නේ ඔයාලට ලංකාවේ ඕනිම mod එකක් මෙයාගෙන් ගන්න පුළුවන්. හරි මේ වීඩියෝ 600 ගණනක් දාලා තියෙනවා. වචන පැටලෙනවා ගණන් ගන්න එපා. හරි ඉතින් මම මෙතන මේ මිහිරාවි කියන බස් එක දාගන්න යන්නේ. ඒ කියන්නේ මේ අලුත් බස් එකක් ඉන්න එක දාගෙන බලමු. ඔයාලා කැමති බස් එකක් දාගන්න සමහරක් බග් එහෙම තියෙනවා මොඩ් වල. එහෙම වුණොත් වෙන මොඩ් එකක් එහෙම දාගෙන බලන්න. ඕකේ ඉතින් මෙන්න මේ මිහිරාවි කියන මොඩ් එක මම දාන්න යන්නේ මගේ ගේම් එකට. ඔයාලා කැමති මොඩ් එකක් දාගන්න. ඒක මට ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම කරන්නේ මේ විදිහට ඕනිම මොඩ් එකක් මේ විදිහට දාගන්න පුළුවන්. හරි ඉතින් මේ වීඩියෝ එක ඔයාලා සම්පූර්ණ බලන්න. ඉතින් මේ දිල්ෂාන් ක්‍රියේෂන් කියන අයියාගේ මේ වීඩියෝ තියෙනවානේ. මෙන්න මේ වීඩියෝ එක මේ පික්සල් ෂේල් එක සමගින් මිහිරාවි රේරන් බස් මොඩ් කියන මේ දිල්ෂාන් ක්‍රියේෂන් අයියාගේ වීඩියෝ එකේ තමයි මචංලා පාස්වර්ඩ් එක තියෙන්නේ. ඉතින් මගේ මේ YouTube channel එක යටින් කමෙන්ට් දාන්න එපා පාස්වර්ඩ් එක කියලා. මම ළඟ පාස්වර්ඩ් එකක් නැහැ. මේ මෙන්න මේ වීඩියෝ එකේ මේ channel එකේ ඔයාලා දැන් දාන්න යනවානේ මොඩ් එක. ආන්ගේ මොඩ් එකට අදාළ වීඩියෝ එක තියෙන්නේ මෙයාගේ channel එකේනේ. එයාගේ channel එකේ තමයි password එක තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ comment section එකට ගියාට පස්සේ pin comment එකක් තියෙනවා එයාගේ download link කියලා. ආන්ගේ download link කියන එක උඩ ඔයාලා එකපාරක් click කරගන්න. ඊට පස්සේ එයාගේ website එකට යනවා. ඉතින් මචංලා මගේ වීඩියෝ එකේ කිසිම password එකක් නැහැ. ඒ අයියාගේ channel එකේ තමයි password එක තියෙන්නේ. අයියාගේ channel එකේ ඔයාලට අදාළ මොඩ් එකට අදාළ වීඩියෝ එකේ මගේ යටින් password කියා කමෙන්ට් කරන්න එපා. හරිද? ඕකේ ඊට පස්සේ මේ විදිහට ගියාට පස්සේ ඔයාලගේ අදාළ හැම version එකටම අදාළ download link එක තියෙනවා. ඉතින් ඔයාලට අදාළ version එකට අදාළ download link එක උඩ click කරලා download කරගන්න. ඉතින් මගේ තියෙන්නේ 4.4. ඒකින්ද මම 4.4 උඩ එකපාරක් click කරගන්නවා. ඔයාලා වැරදි version එකක් එහෙම උඩ click කරොත් මොඩ් එක වෙන විදිහකට වැටෙන්නේ. කියන්නේ කැමරා වැඩ නැති වෙන්න පුළුවන්, කණ්ණාඩි වැඩ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා හරිම version එක උඩ විතරක් click කරගන්න. version එක දන්නේ නැත්නම් ඒක Play Store එකකින් කියලා බලා ගන්න. එහෙම නැත්නම් ඔයාලා Google එකේ download කරා නම් Google එකෙන් බලා ගන්න වෙනවා. ඕකේ ඊට පස්සේ දැන් ඒක උඩ බලලා මේ download කියන එක දුන්නාට පස්සේ අපි ඒක download වෙන්න ගන්නවා. ඊට පස්සේ මේ details වල ගියාට පස්සේ අපිට download වෙලා ඉවරයි කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මොඩ් එක download වෙලා ඉවරයි. දැන් තියෙන්නේ මේක add කරගන්න. අපි බලමු මේක කොහොමද බස් ගේම් එකට add කරගන්නේ කියලා. ඉතින් හරියට මම මේක අද කියලා දෙනවා. ඉතින් වීඩියෝ like කරේ නැත්නම් like කරන්න, subscribe කරේ නැත්නම් subscribe කරන්න, share කරේ නැත්නම් share පාරකුත් දාන්න. ඕකේ ඊට පස්සේ ඔයාලා මෙන්න මේ app එක මේ මොකද app එකක් තියෙනවා. මට ඒක නම කියව ගන්න බෑ. නම කියන්නේ කිව්වොත් charter වෙනවා. හරිද? කොහොම හරි මෙන්න මේ app එක ඔයාලට පේනවනේ. ආන්ගේ app එක මම Play Store එකේ search කරගන්නම්. කොහොම හරි ඔයාලා ගොඩක් ළඟ මේ app එක ඇති. ගොඩක් අය ළඟ ඔයාලා බලන්න චුට්ටක් මම මේ search කරද්දි පළවෙනියටම ඇවිල්ලා තියෙන app එක.
ආන්ගේ නමුඩ ඔයාලා ක්ලික් කරගන්න. ඉතින් ඔයාලා ගොඩක් අය නම් මේ ඇප් එක ඇති. ඉතින් දන්නේ නැති අය තමයි වීඩියෝ එක මේ තියෙන මචං ඇප් එක. මෙන්න මේ ඇප් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ඕපන් කියලා තියෙනවා. අන්නේ ඕපන් කියන එක උඩබලා මේක ඔයාලා පළවෙනි පාර ඩවුන්ලෝඩ් කරනවා නම් මේකට ඇග්‍රීමන්ට් එකම ඉල්ලනවා. ඒ ඔක්කොම දෙන්න. නැත්නම් මේ වැඩේ කරන්න බෑ. හරි ඊට පස්සේ මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන එකට යන්න. ඩවුන්ලෝඩ් කියන එකට ගියාට පස්සේ අපි දැන් ඩවුන්ලෝඩ් කරපු මොඩ් එකට අදාළ නම තියෙන zip ෆයිල් එකක් තියෙනවා. ඒක චුට්ටක් බලන්න යටට ගිහලා ඇති zip එක. මේ තියෙන මචං මේ කලිසමේ zip එක එහෙම නෙමෙයි. මේකේ තියෙන මොකක්ද එක. හරි මචං මේ තියෙන මේ මිහිරා විලේරන් බස් එකේ මගේ එකට අදාළ zip ෆයිල් එක zipද bibද දන්නේ නැහැ. කොහොමරි ෆයිල් එක තියෙනවා මචංලා. හරි ආන් ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ මැද හරි චුට්ටක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ ස්ටාක් here කියලා එනවා. ස්ට්‍රැක් here. දැන් මොකද්ද මගුලක් ආන්ගේ ස්ට්‍රැක් here කියන එක උඩ ඔයාලා දෙන්න. දෙවෙනියට තියෙන මචංලා අර අප්ලෝඩ් කරද්දි දාන්න ආන්ගේ වගේ ලෝගෝ එකක් තියෙන. ඊට පස්සේ මෙන්න මෙතන මේ පාස්වර්ඩ් එකට අර දිල්ෂාන් ක්‍රියේෂන් අයියාගේ ඔයාලට අදාළ මොඩ් එකට අදාළ වීඩියෝ එක බලන්න සම්පූර්ණ ඒකේ තියෙනවා පාස්වර්ඩ් එක. මගෙන් ඉල්ලන්න එපා මල්ලගේ ඇති පාස්වර්ඩ් එකක් නැහැ. හරිද? ඔන්න පාස්වර්ඩ් එක හරි. ඊට පස්සේ ඕකේ දෙන්න තියෙන්නේ. මචං මල්ලඟ තිබ්බත් ඔයාලට පාස්වර්ඩ් එක දෙන්න විදියක් නැහැ. මොකද එහෙම තහනම් මචං. හරිද? හරි ඊට පස්සේ දැන් හරි බස් එකට අදාළ මේ බස් මොඩ් එකට අදාළ දැන් අලුතෙන් ෆයිල් එකක් ක්‍රියේට් වෙනවා. ඒ කියන්නේ අයිටම් 12ක් තියෙන අලුත් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් වෙනවා. ඔයාලට පේනවා ඇති. මේ තියෙන අලුතෙන්ම ආව ෆෝල්ඩර් එකක් අරක එක්ස්ට්‍රැක්ට් කරගත්තට පස්සේ මෙන්න මේ ෆෝල්ඩර් එක තමයි අපිට අදාළ මොඩ් එකට අදාළ වැඩ කැලි ටික තියෙන්නේ. හරිද? මෙන්න මේක තමයි දැන් අපි OBB එකට දාන්නේ. දැන් මචං OBB කිව්වම බය වෙන්න දෙයක් නැහැ. OBB විස්තරය තමයි දැන් කියන්න යන්නේ. හරිද? ඔයාලා දැන් මේ Android කියන එකට යන්නකෝ. Android කියන එකට යන්න. ඊට පස්සේ OBB කියන එකට යන්න. OBB කියලා තියෙන මචං ඔය. ආන්නේ OBB කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ බසිට් ගේම් එකට අදාළ OBB එකට ඔබන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අයිටම් එකක් එනවා. ඉතින් මචංලා මේකට 100ට ගොඩ දෙනෙක් මෙන්න මේක ඉන්නේ නැහැ. ඇයි මේක එන්නේ නැත්තේ? මේක එන්නේ නැත්තේ මචංලා ඇවිල්ලා ඔයාලා මේක මචංලා මේ Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරොත් මචංලා මේක මේ OBB එක යාලා දෙන්නේ නැහැ. ඉතින් මචංලා OBB එක සහිතව ඩවුන්ලෝඩ් කරගන්න ඕනි විදිහවල් YouTube එකේ අනන්ත අප්‍රමාණ තියෙනවා. හරිද? ඔයාලගේ version එක ගහලා OBB ඩවුන්ලෝඩ් කියලා එහෙම ගහලා ඔයාලා මේ වීඩියෝ බලන්න. මචංලා මට එහෙම වීඩියෝ ගේන්න බෑ. මොකද මගේ කලින් channel එකේ එහෙම වීඩියෝ එකක් ගෙනලා channel එකටත් කෙලවෙලාම ගියා. හරි ඉතින් මචංලා ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාලා මේක පිටින් තමයි ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඒ කියන්නේ මචංලා ඇතුලෙන් ඩවුන්ලෝඩ් කරගන්න බෑ. يعني මචංලා මේක මේ ඔයාලා Play Store එකෙන් ගත්තොත් OBB එක නැහැ. කෙලින්ම කිව්වොත් ඔයාලා වෙන විදිහකට ගන්න ඕනි. YouTube එකේ වීඩියෝ තියෙනවා OBB දාන ඩවුන්ලෝඩ් කියලා ගහපන්. YouTube එකේ තෝට එනවා. හරිද? ඉතින් මචංලා මේ OBB එක නැත්තම් වැඩේ කරන්න බෑ. ඔන්න කලින්ම කිව්වා ගොඩක් කට්ටියට මේ OBB එක ඇත්තේ නැහැ. නැත්te මචං අර ප්‍රශ්නේ හින්දා හරි ඊට පස්සේ OBB එකේ තියෙන අය මේ විදිහට කරන්න. ඉතින් OBB එක නැහැ කියන්නේ ඉතින් එතනින් යාට වැඩක් නැහැ. ඉතින් ඒ හින්දා OBB දාගන්න වීඩියෝ තියෙනවා YouTube එකේ. ඒ වීඩියෝ එකක් බලන්න. ඒ වීඩියෝ එක නැත්තම් කියපන් මං හොයලා වීඩියෝ එක link එකක් දාන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේ ප්ලස් ලකුණ තියෙන ආන් ඒකට ක්ලික් කරන්න. ඒකට ක්ලික් කරාට පස්සේ මචංලා මේ පළවෙනියට මේ වෙලා තියෙන නිකන් ෆයිල් එකක් වගේ ආන් ඒකට එකපාරක් ක්ලික් කරපන්කෝ. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ ෆෝල්ඩර් ටික එනවා. එතනින් මචංලා ඔයාලා යන්න ඕනි ඩවුන්ලෝඩ් අයිකන් තියෙන ෆෝල්ඩර් එකට. ඒක ගියාට පස්සේ ඔයාලට එනවා අදාළ මොඩ් එකට අදාළ අර මම කලින් පෙන්නුව අයිටම් 12ක් ආපු අලුත් ෆෝල්ඩර් එක. ඒක උඩ ඔයාලා එකපාරක් ක්ලික් කරගන්න ඕනි. ඊට පිටේ සද්ද එනවා නම් කරන්න දෙයක් නැහැ නේ මචං. මට ඔයා වීඩියෝ එක බලන්න. හරිද? මට කරන්න දෙයක් නැහැ සද්ද එනවා කියලා. ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය ෆයිල් 12 තියෙනවා. ඉතින් ඔයාලා මෙතන එක ෆයිල් එකක් උඩ චුට්ටක් තප්පරයක් විතර ක්ලික් කරන් ඉන්න. තප්පරයක් විතර ඕනේ පුංචි තට් එකක් දාන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට select all කියලා හැමෙනවා. ඒකේ මේ උඩම තියෙන select all කියන එක උඩ ඔයාලා එකපාරක් ක්ලික් කරගන්න. ඒක උඩ ඊට පස්සේ ඔක්කොම නිකන් ඔටෝම select වෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ add කියන එක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ add කියන එක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න විදිහට add in file කියලා add වෙන්න ගන්නවා. ඉතින් මේක 100 වෙන්න යන්නේ විනාඩි නෙමෙයි තප්පර ගණක් යන්නේ. තප්පර ගණන් ඉන්න සුටුස් කියලා මේක වෙනවා. වෙනවනේ චටපට ගාලේ වෙනවා. පැය ගණක් යන්නේ. හරි ඊට පස්සේ add in file successful කියලා එනවා. අනේ මන්ද මට ඉංග්‍රීසි ගන්න බෑ. ගණන් ගන්න එපා. හරිද? හරි ඊට පස්සේ ඔයාලා දැන් මේක ඔක්කොම ක්ලෝස් කරලා ගේම් එකට යන්න ඕනේ මචංලා බොක්කලා run. ඕකේ ඔයාලා මෙන්න මේ බස් සිමුලේටර් ඉන්දුනීසියා ගේම් එක ඕපන් කරගන්න.